කාලේ ගොඩාක් අය ඔය සමහර දේශකයන් වහන්සේලාව බෙදාගෙන ඉන්නවා ගැඹුරු ධර්ම දේශනා, සරල ධර්ම දේශනා කියලා. බුදුහාඳුරන්ගේ ධර්මය සරලයි ගැඹුරුයි කියලා කතාවක් නැහැ. සත්‍ය ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එහෙම ભેදයක් අපි හදාගන්න හොඳ නැහැ. ඊළඟට පින්නතුනි අපි හැමෝම තේරුම් ගන්නට ඕනි නානත්ත් කාය නානත්ත් සංඥා. අපි හැමෝම එකම විදිහේ අය නෙවෙයි. ඒක නිසා දැන් ප ဋ ාණ දේශනාවක්, අභිධර්ම දේශනාවක්, ඊළඟට පටිච්ච සමුප්පාද දේශනාවක් වගේ දේශනාවක් තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය මෙතන ඉන්න පින්නතුන් 100ක් නම් ඔය 100න් සමහර විට 5 දෙනෙක් 6 දෙනෙක් වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අනිත් අයට නොයැටෙන ස්වභාවය වැඩි. ඊළඟට සරල බණක් කිව්වහම සාමාන්‍ය තේරෙන ජීවිතයට දිනදා වැදගත් වෙන ධර්ම කාරණා මතක් කළාම 100 දෙනෙක් ඉන්නවා නම් 100 දෙනාම අහගෙන හිටියොත් 100 දෙනාටම වැටහෙනවා. දැන් අද කාලේ ගොඩක් අය බලාපොරොත්තු වෙනවා එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. මේ බුද්ධ ශාසනයෙම නිවන් දකින්න. ඒක තවත් ලං කරගෙන තියෙනවා සමහරක් අය මේ ආත්ම භාවයේදීම නිවන් දකින්න. ඒක තමයි කරන්නට ඕනේ. අපි මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න වාඩි වුණත් වාඩි වෙන්න ඕනේ, තැම්පත් වෙන්න ඕනේ. මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මට සෝවාන් වෙන්නවත් පුළුවන් කියන හැඟීමෙන් එහෙම ආසාවකින් තමයි ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. නමුත් පින්නතුනේ එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔක්කොම නිවන් දකිනවා නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිහිරි, බුදුරජාණන් වහන්සේගේ හඬ ලස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා ඔය විදිහනේ නේද? බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුපිළිවෙල ගැළපීම හරි ලස්සනයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල හිස් වචන නැහැ, ඉවත් කරන්න වචන නැහැ. ඒ ඔයත් හිතනවාද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු හැම කෙනෙක්ම නිවන් දැක්කා කියලා? අඩුම තරමේ උපාසකයෙක් බවටවත් පත් වුණාද කියලා? එහෙමපත් වෙච්ච නැති අය ඉන්නවා. දැන් සත්‍යක හොඳ දැනුමක් තියෙන කෙනෙක් නේද? හොඳට අවබෝධය තියෙච්ච කෙනෙක් සත්‍යකත් එක්ක වාද කරන්න රහතන් වහන්සේලාත් පසුබට වුණා. රහතන් වහන්සේලා සත්‍යක වාද කරන්න අභියෝග කරාම හැංගින තත්ත්වයටපත් වුණා. දැන් ওই මිලිඳු නාගසේන කතාවෙත් අහලා ඇතිනේ ඇත්ත. මිලිඳු රජුරුවොත් එහෙමනේ නේද? රහතන් වහන්සේලා හොයාගන්න නැතුණ පෙනෙන්න වඩින්නෙත් නැහැ. ඇයි? මිලිඳු රජතුමාත් එක්ක වාද කරන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඔය තත්ත්වයේ වර්තමානයේ වෙනකොට මිනිස්සු වැරදියට තේරුම් අරන් තියෙනවා. දැන් සමහරක් ඇත්තන්ට හොඳට උගත්කම තියෙනවා. පොතපත කියවලා තියෙනවා. ධර්මය ඕන පැත්තට හරවන්න පුළුවන්. ඒක නිසා ඕන කරුණක් ගමක නමක් ගත්තාම ඒ නම දඹදිව තියෙන ගමකට ගලපන්නත් පුළුවන්. ගලපලා කියනවා මෙහි තමයි බුදුහාඳුරු ඉපදුනේ කියලා. එහෙම තියෙනවා. එහෙම කියන්න පුළුවන්කම තියෙනවා. ඒ හොඳ ව්‍යක්ත බව දැන් නීතිඥ මහත්තයෙක් ගත්තාම බුදුන් මේ කරන තර්ක බලන්නේ නේද? මේ ඇස් දෙකට දැකපිට නැහැයි කියනවනේ. නැහැයි කියලා ඔප්පු කරනවා. එයාට වඩා උගත් එක්කෙනේ අර උඩ ඉන්න නඩුකාරතුමා එයා අහු වෙනවා. නේද? එයා පිළිගන්න විදියට තර්ක කරනවා. එහෙමනේ තියෙන්නේ. ඒ නිසා මේ අපි හිතාගෙන ඉන්නවා සමහරක් අය උගතෙක් වුණොත් ඉගෙනගෙන තියුණොත් එයා කියන හැම දෙයක්ම හරි කියලා. ඒක නිසා තමයි සමහරක් අය දැන් මිනිස්සු ඒ නිසා කොච්චර වරදවා ගන්නවද බලන්න. දැන් අපේ උපාසක ඇත්තෝ ඉන්න උපාසකම්මලා ඒ වගේම උපාසක මහතුරු මම මේ උපාසක ඇත්තෝ කියලා පාවිච්චි කරන දෙපැත්තටම. සමහරක් ඇත්තෝ ඉන්නවා මම නම් ඔය බණ අහන්නේ නැහැ. එයාගේ බණ හරි සරලයි. මම අහන්නේ අර බණ කියලා ඔන්න හොඳ ගැඹුරු බණ කියන හාමුදුරුවන්ගේ නමක් කියලා. ඒ හාමුදුරුවන්ගේ බණ විතරයි මම අහන්නේ. ඒ මානසිකත්ව හොඳ නැහැ. එතකොට මාන්නයක් නියතන තියෙන්නේ. නේද? එතන මාන්නයක් තියෙන්නේ. අපි නම් ඔය සමහරක් අය ඉන්නෝනේ අභිධර්ම පන්ති යනවා. ඒවයි පැයි කියනවා නෙවෙයි මේ ඈ. නැත්තම් හිතයි වෙන එක.
ඒවා අහන්න ඕනේ, ඒවට යන්න ඕනේ, ඒවට සම්බන්ධ වෙන්න ඕනේ. මම මේ පැයි කියනව නෙවෙයි. දැන් ඒ වගේ අභිධර්ම පන්ති නිතර භාවනා කරන එහෙම කෙනෙක් මානසිකත්වයේ තියෙනවා මම ওই සරල බණ අහන්නේ. ඒ මානසිකත්වයේම මාන්නයක් නෙවෙයිද? එහෙම මානසිකත්වයක් ඇති වෙන්නෙම ධර්මයේ ගැන වැටහීමක් නැති නිසා නෙවෙයි. ධර්මයේ ගැන වැටහීමක් නැති නිසා. එහෙම මානසිකත්වයක් ඇති වෙන්නේ ඒකයි. සමහරක් වෙලාවට හැම හාමුදුරුවන්ටම පුළුවන් ද පින්නතුනි ප ဋ ාණ දේශනා කරන්න? හැම හාමුදුරුවන්ටම බෑ. හැම හාමුදුරුවන්ටම පුළුවන් ද අභිධර්මීය දේශනා කරන්න? ඒත් බෑ. හැම හාමුදුරුවන්ටම පුළුවන් ද සරල බණ කියන්න? ඒත් බෑ. දේශනා කරන්න බෑ. කොයිතරම් උගත් වුණත් සමහරක් වෙලාවට සරලව බණ දේශනා කරන්න බැරි වෙන්න පුළුවන්. පසේ බුදුවරු වගේ සමහරක් අය. එයාට විතරයි එයා කියන එක තේරෙන්නේ. අනිත් අයට තේරෙන්නේ නැහැ. ඔය සමහරක් ඇත්තු කියන්නේ අනේ හාමුදුරුවමක් වැඩියා බණක් දේශනා කළා මට නම් මෙලෝදියක් තේරුණා. ඒක නිසා සරල බණය ගැඹුරු බණය කියලා වෙනසක් නැහැ. අනිත් එක බුදුහාඳුරු දේශනා කරපු ධර්මයේ නේද? දැන් බුදුරජාණන් වහන්සේ අම්මට තාත්තට දරුවකින් වෙන්න ඕනේවා. දරුවන්ගෙන් අම්මා තාත්තට වෙන්න ඕනේවා. හාමුදුරුවන්ගෙන් දායකයට වෙන්න ඕන දේවල්. දායකයන්ගෙන් හාමුදුරුවන්ට වෙන්න ඕන යුතුයකම්. ඊට පස්සේ පාලකයාගෙන් පාලිතයන්ට නැත්නම් සේවකයාගෙන් තමන්ගේ ස්වාමියාට වෙන්න ඕන යුතුයකම්. ස්වාමියාගෙන් පාලකයාගෙන් පාලිතයන්ට සේවකයන්ට වෙන්න ඕන යුතුයකම් දේශනා කළා නැද්ද? දේශනා කරලා තියෙනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍රය, සිංහාලෝවාද සූත්‍රය, තවත් සූත්‍ර රාශියක් තියෙනවා. දැන් පරාභව සූත්‍රය, වසල සූත්‍රය, මංගල සූත්‍රය මේ සූත්‍ර දේශනා ගත්තාම ඒවැ ගැඹුරු පැත්තකුත් තියෙනවා, සරල පැත්තකුත් තියෙනවා. බලන්නකො සමනානංච දස්සනං ඒතම් මංගලං උත්තම. ආම්දුරෝරු දකින්න එකත් මංගල කාරණයක්ලු. ඕක සාමාන්‍ය කෙනෙකුට කිව්වහම තේරෙන්නේ එක විදියකට, ගැඹුරින් ධර්මයේ තේරෙන කෙනෙකුට කිව්වහම තව විදියකට විග්‍රහ කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ආන්දරුණමක් දැක්කහම ඇති වෙන හිතේ සතුට එක පැත්තකින් විග්‍රහ කරන්න පුළුවන්. ආන්දරුණමක් දැක්කහම ඇති වෙන අවබෝධාත්මක බුද්ධියක් තියෙන වැටහීමක් තියෙනවා. ඒක එක පැත්තකින් විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන නිසා අනිත් එක තමයි පින්නතුනේ මම මුලින් මතක් කළේ අපි වැරදියට අවබෝධ කරන් තියෙනවා කියලා. ඔය වැරදි අවබෝධය නිසා ඇති වෙන මානය නිසා ධර්මයෙන් ඈත් වෙනවා සමහරක් වෙලාවට. සමහරක් ඇත්තන්ව ධර්මයෙන් Taman නොදැනීම, Tamanට නොදැනීම ධර්මයෙන් ඈත් වෙන වෙලාවල් තියෙනවා. ඔය මාන්නය, අහංකාරකම වගේ දේවල් ඇති වෙලා. එහෙම වෙනවා. ඒක නිසා සරල බණය, ගැඹුරු බණය කියලා වෙනසක් නැහැ. බුදුහාඳුරන්ගේ ධර්මය නම් දේශනා කරන්නේ අපි ශ්‍රවණය කරන්නට ඕනේ. ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරන්නට ඕනේ. අනිත් එක බලන්නකො. දැන් මමම මේ ස්ථානයේ දේශනා කරලා තියෙනවා මීට කලින් දාරුචීරිය රහත්තුනේ වචන දෙක තුනයිනේ නේද? දිත්තේ දිත්ත මත්තං හෝත. දැකපු දේ දැක්කා කියලා විතරක් හිතන්න කිව්වා. ඊළඟට ඔයත් දන්නවනේ අර අයියා මල්ලි දෙන්න පැවිදි වෙලා හිටියේ මහා පන්තක චුල්ලපන්තක. චුල්ලපන්තක හාමුදුරන්ට බැරි වුණානේ නේද? පාඩම් කර හිටින්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. ගැඹුරු බණක්ද බුදුහාඳුරෝ දේශනා කළේ නෑ නේ. සුදුරිදි කැලලක් පිරිමදින්නනි කිව්වේ නේද? බලන්නකො චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත හැටි. ඒ නිසා එක එක්කෙනාව එක එක ඒවට යොමු කරන විදිහක් තියෙනවා. අපි දන්නේ නැහැ. සමහරක් වෙලාවට කියන්නේ අපේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තියෙනවා කියලා. අපි හැමෝටම හරියන තැනක් තියෙනවා, හරියන දෙයක් තියෙනවා. ඒ හරියන දේ හරියන තැන අල්ලගන්න බැරි එක තමයි තියෙන ගැටලුව කියන්නේ. ඒ වගේ තමයි ධර්මයට. සමහරක් වෙලාවට සමහරක් අයට පුංචි කාරණයක් නිසා ධර්මය අවබෝධ වෙන්න වැටහෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ධර්මාශෝක රජතුමා ගැඹුරු බණක් අහලා නෙවෙයි අර පුංචි හාමුදුරුවන්ව දැකලානේ නේද? ඒ හාමුදුරුවන්ගේ ඉරියව් පැවැත්ම ගමන බිමන දිහා දැකලානේ හොඳ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. ඡණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් වෙන්නේ. එනල්ලා කරුණු විමසන්නේ වඩම්මවාගෙන විදිහ. ඒක නිසා අපි ભેදයක් හදාගත්තොත් එහෙම ගැඹුරු ධර්මයේ තමයි ශ්‍රවණය කළ යුත්තේ. සරල ධර්මයේ ශ්‍රවණය කරන්න හොඳ නැහැ කියලා. ඒක හොඳ නැහැ. ඒ වෙනසක් ભેදයක් හදාගන්න හොඳ නැහැ.
ශ්‍රවණය කරන්න ඒ ශ්‍රවණය කරන ධර්මය යම්බරුම් ධර්මයේම අහන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම තේරෙනවා නම් වැටහෙනවා නම් අවබෝධ කරගන්න පුළුවන් නම් ඇත්තටම අපි චතුරාර්ය සත්‍ය තමයි ශ්‍රවණය කරන්න ඕනේ, අහන්න ඕනේ, අවබෝධ කරගන්න. හැබැයි පින්නතුනේ පන්සලට යන්න දන්නේ නැත්තම් නේද? අම්මා තාත්තට සලකන්න අපුපස්ථාන කරන්න දන්නේ නැත්තම් පින්පව් සිද්ධ වෙන ආකාරය ගැන අවබෝධයක් නැත්තම් හොඳ නරක කියන්නේ මොනවද කියලා අවබෝධයක් නැත්තම් යාව කොහොමද දෙකපාරටම සමත විදර්ශනා භාවනාවලට යොමු කරන්නේ නේද? සංයමයක් හදන්න එපා. යුතුයකම් දන්න කෙනෙක් බවට ගුණගරුකකම කියන්නේ මොකක්ද කියලා දන්න කම හදාගෙන තියෙන්න එපා, අවබෝධ කරගෙන තියෙන්න එපා. ඒ නිසා ඔය හාමුදුරුවෝ ධර්මයේ දේශනා කළත් දැන් මෙහෙම කියනකොට මතක් වෙන්නේ මේ අරහාමුදුරුවෝ ගැන තමයි කියන්නේ. ඔය හාමුදුරුවෝ ධර්මයේ දේශනා කළත් මම නම් කියන්නේ ශ්‍රවණය කරන්න. දැන් මීට කලින් බලන්නකො පින්නතුනේ. දැන් ඔය ගෙදරක පන්සලවලත් දැන් පුරුදු වෙලානේ. පන්සලේ පින්කමක් කරනවා නම් ඒ පින්කම ප්‍රචාරය කරනකොටම කියනවා රෑ කෑමක් දෙනවා කියලා. ඒ ඔකෙන් මොකද්ද ඔය අදහස් කරන්නේ? කෑම දෙනවා කිව්වොත් සෙනග එනවා. දැන් ඔය එන සෙනග බලන්නකො නේද? කෑමක් බීමක් මොකොත් නැතුව ඉන්නේ. කොච්චර දෙයක් නේද? ධර්මයට ආගමට දහමට නැඹුරු වෙලා තියෙනවා. ඒක හරිය වටින දෙයක් නේ. මොනතරම් සම්පතක්. ඒක නිසා ඒ දිහා හොඳ හිතින් බලන්න. සතුටු හිතින් බලන්න. බලලා වෙනසක් නැතුව ධර්මයේ ශ්‍රවණය කරන්න පින්නතුනේ බණ මොනතරම් ඇහුවත් සෑහීමකටපත් වෙන්න එපා. ඒ ධර්මයේ බහුශ්‍රෘත බව වර්ධනය වෙන්න හේතුවක් බවට පත් වෙනවා. එතකොට අපිට ඒ බහුශ්‍රෘත බව හදාගෙන තිබුණාම පින්නතුනේ ඉක්මනින් නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා.